ආයිබෝන්න ඔබට. ඔබ දන්නවා කෝප් ශ්‍රී ටීවී කියන්නේ ලංකාවේ ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථාන පිළිබඳව තමයි අපි දිගින් දිගටම කතා බහ කළේ. ඉතින් අදත් අපි සූදානම් වෙනවා බොහෝ දෙනෙකුගේ ඇස නොගැටුණු ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයක් පිළිබඳව කතා කරන්න. ඒ වාරයේ තුළ නුවරකන්ද රජමහා විහාරස්ථානය. ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ දක්වා මෙහි ඉතිහාසය දියවෙනවා. ඒ කියන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය සමය. මෙම රජමහා විහාරස්ථානයේ නිර්මාණය වෙන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය පාලන සමය වුණාට සූරතිස්ස රජතුමා. ඒ කියන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ මල්ලි. මෙම රජමහා විහාරස්ථානයේ නිර්මාණය කිරීමේදී ස්තූපයක් නිර්මාණය කරලා තියෙනවා. මෙම ස්තූපය ඉන්දියාවේ සාංචි ස්තූපයට සමාන අනුරූපකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එහි අවශේෂ කොටක් දැනටමත් අපට දැක ගැනීමේ හැකියාව තියෙනවා. එවැනි චත්‍රයක් තමයි මේ ඔබ දැන් දකින්නේ. වැදගත්ම කාරණා මේ චෛත්‍ය ලංකාවේ 3 වන චෛත්‍ය විදිහට තමයි සැලකෙන්නේ. ඔබට මෙහි අවශේෂ කොටක් දැක ගැනීමට හැකියාව තියෙනවා. මෙම රජමහා විහාරස්ථානයේ තුල ලෙන් 32ක් නිර්මාණය වෙලා තියෙනවා. දැනට අපිට දකින්න හම්බෙන්නේ ලෙන් 12ක් පමණයි. ඒ පසු කාලීනව දේවානම්පියතිස්ස රජතුමා විසින් නිර්මාණය කළා ශාසනයට පූජා